හැමෝම පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අපි අද යන්නේ මේ කලේ දිනව කියන ගල් ගුහාවක් බලන්න. ඉතින් සීයා තමයි කිව්වේ මේ ගල් ගුහාවක් තියෙනවා මෙහෙමයි කියලා. ඉතින් සීයාත් මේ දැන් අපිත් එක්ක යන්නේ මේ වැඩ ගොඩක් තියාගෙන මේ දවස්වල කැරට් හැදලි දන්නවනේ. ඒක ගොඩක් තියාගෙන මේ සීයාත් මේ අපිත් එක්ක යන්නේ. මේ සීයා අපි දන්නේ නැහැ ඔහා කැලේ මොනවත්. ඉතින් සීයා තමයි දන්නේ. මේ සීයා තමයි අපිට පෙන්වන්න යන්නේ. ඒකින්ද මේ තමයි සීයා එන්නේ. මේ ඉතින් අපි ගිහිල්ලාම බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් අපි දැන් ටිකක් පල්ලෙහාට එද්දි හම්බුණා ලොකු හොඹහක්. මේ මොකෙක් ඉන්නවද දන්නේ නැහැ. කෙනෙක් හරියම. ඉතින් අපි තව ටිකක් පල්ලෙහාට එද්දි හම්බුණා ටිකක් ලොකු ගල් පොත්තක්. නිදානයක් මේ ගලයට නිදානයක් තියෙනවා. මෙතන වතුර පාරකුත් කවදාවත් ඉන්නේ නැති වතුර පාරකුත් මේ ගලේ තියෙනවලු. මේ තාම දියසීරාව තියෙනවා. තෙත තියෙනනේ. මේ ගල් තියෙන වාගේ ගලවන්න ඕනේ නේද මේ උඩ කෑල්ල. ඇති නිදානේ. ගල් පොත්තක්. මේ ගල් පොත්ත ඇතුළු නිදානෙත් තියෙනවා කියන්නේ. පියම් කරාටිය පොළයි. ඉතින් අපිට හමුණු තව සිල්වලක් ඉතින් අම්ම සිල්වලට නගිනවා. පැද්දෙනකොට නගින්න අමාරුයි. පැද්දෙනවනේ. මේ සිල්වල කොයිද කන්දුවට ගිහින් තියන්නේ? සිල්වලේ මහත බලන්නකෝ. වේවුලනවා. දඟලනවා. අම්මට බැගුණ එක 100 නැංගලා. අම්මා 100 නැංගලා. හිල්ලේදී නගින්න අමාරුයි. වැල වෙනවා කියන්නේ. වැලක්නේ පැද්දෙනවා. ඔන්න එච්චින් තාඩිය පල්ලෙහාට එද්දි හම්බුණා එන ගල් පිලක්. මේ ගහේ අඹක් තියනද? මේ ගල් පිලකට යනවද? ඔව්. ඒ ගල් පිල උඩ මේ අරලිය ගහක්. ඔව්. අනික අරලිය ගහේ මොනවද අප්පච්චි අර තියෙන්නේ? ඒව අර හීරැස්ස. හීරැස්ස පඳුරක්. හීරැස්ස වැලක් ගිහිල්ලානේ. මේ ගල් පිලේ විශාල මේ කලවුට්ටක් ගිහිල්ලා බලමු. මේ කටුවනේ යා. මේ ලොකු ගහක් මෙහාත් තියෙන ලොකු ගල් පිලක්. ඒකට අපි යනවා. ඒකටත් අපි යනවා ටිකක්. මේක ගිහිල්ලා ඉවරලා. ඔව්. මෙන්න බලන්න මෙතන හැටි. මේක ගලවලට දන්නේ. බලන්න අරලිය ගහ. බලන්න ගල උඩ තියෙන මේ අරලිය ගහ. ඒ ගහ තියෙපස් කලදක්වත් නැහැ. පස් තියෙන පොඩ්ඩ. තියෙනවද? ඔව්. කො? ගහ මේ අරලිය ගහ තියෙන මේ ගල උඩ. මේ පැත්තේ. ඕම් බලන්න ඒකේ විශාලයි. මේ බලන්න මේක විශාලත්. අච්චකසද? මේ හීරැස්ස දැල්ලක් මේ අරන් යන් තියෙන්නේ හදාගන්න. නේ? මෙච්චර ඉඩෝරේ වෙලාවත් ඒ අරලිය ගහ මැරිලා නැහැ. බලන්න අඹ ගස් තියෙනවා මේවා පැරණි අපේ මුත්තල් ළඟ ඉඩම් කියන්නේ. අඹ ඔන්න ඌරොද කොහෙද යනවා? බිබි ගහ අපි ගල ගහුලන්න. උඩ ඉඳිද්දි ඌර යනවද කොහෙද ගලට බිමි? මේ කොහොම මේ ගල් දෙන්න ලෑස්සේ ඇති. එයාලා දවල්ට ලගින්නේ වගේ තමයි. අඹ. බෑ මම මෙව කන්නේ නැහැ හිලවුවත්. වත්තු වල තියෙන අඹ ගස් වල තමයි උමුත් එන්නේ. ඕම් බලන්න ගල උඩ මේ පොඩි ගල් පිහිටලා තියෙන හැටිලා මේවා පෙන්නනවා. මේවා කවුරු හරි කරපුවා වගේ යෝධ කාලේ ඉස්සර රජ කාලේ. ඕ. ඉතින් අපි අනිත් ගල්ට යන්නේ. අම්ම කොහෙද? ඒකටත් ජංගලවල ඉක්කින් බලන්න.
මේ ගල උත්තයන් පුළුවන්ද? යපා. සීයා නැති එක මේක ඔයාලට යන්න බැරි වෙයි. බැරි වෙයි. මේකේ උඩ බලමු අපි ගිහිල්ලා බලමු. තු ගිහිල්ලා බලමු. ඉතින් අපි ඒ ගල උත්තාව අම්මත් එනවා. නෑ නෑ. දැන් නම් ඒ කියේ කැලෙන් ඇහිලා තියෙන ඒ ගල තුල. අර හෙට තමයි ගල් ලොකුවට තියෙන්නේ. ඒ පැත්තට යන්න අපි. නැලෙන් ඇහිලා තියෙන්නේ. මේ ගල උඩත් ගල් දෙකක් තියෙනවා මේ නිකන් තියාපු ගල් දෙකක් වගේ. මේ තියෙන්නේ. ඔව් නේද? ඔව්. මේ වගේ නිකන් තියනවද දන්නේ නැහැ. මේ පැත්තට තමයි ගල් ලොකු මේක ලොකුම එක. ගෙදරක් ගයක් හදන්න කාමර දෙකක් හදාගන්න පුළුවන්. බලන්න guys විශාලත්. කයිමකම බලද්දි ඉච්චක ලොකු විශාලත්වයක් වෙන්නේ නැහැ. අස්සලින් බලනවා. අඩි කීයක් විතර අඩි සයිඩ් 100කට වැඩි. අඩි 100කට වැඩි නේ? පිස්සෝ ටික කරපොත්. මේ මෙවත් තියාලා තිනවා වාගේම නේද? ඔව් ඒක තමයි කියන්නේ මේ ඉස්සර මේ යෝධයෝද කොහොමද කරපු වැඩ. යෝධයෝ වෙන්නත් නේද නැත්තම් ඕකල් මේ ගල උඩ නැත්තම් ගල් ගලක් කොහොමද? මේ කැලේට ඩෝසර් ගන්නත් බෑනේ. අනිවාර්යයෙන් යෝධයෝ කරපු වැඩක් තමයි. සක්කිය මොකක් කොම ගන්න බෑනේ බයික්. අපි තවත් ගිහිල්ලා හම්බ වෙනවා. මටත් දැන් මේ ලොකු ගලක් අනික මේ ගලෙන් කැඩලා වාගෙත් නෙමෙයි අර ගල තියෙන්නේ. මේ පුතේෝ මේ දැන් මේ ලොකු ගල්වල ඉස්සර රජවරු මේ නිදාන් එක එක එයාලා කෑව බිව දේවල් පවා හංගලා තියෙනවා කියනවනේ. ඒ හංගලා තියෙන වගේ මේ ආරස්සාවට තමයි මේ තව ගල් කෑලි අරන් ඔය උඩ තියලා තියෙන්නේ. සමහරවිට ඔය ගල් යට තියෙන්නේ රජවරුන්ගේ බඩු වෙන්න පුළුවන්. ඒකනේ මේ ගල් උඩ ගල් තියලා තියෙන්නේ. ලොකු ගලන්නේ. ඔව්. මේ ලොකු ගලේ ගල් වල ලොකු ගල් වල තමයි ගොඩක් දුරට තැම්පත් කරලා තියෙනවා කියන්නේ. ඒක හිතා ගන්න පුළුවන් මේ ලොකු ගලක් උඩට නැත්තම් පොඩි ගල් මේ වගේ සාමාන්‍යයෙන් ගල් ආවේ කොහොමද? හේතුවක් නැතුව නෑනේ. කාර්යයක් පච්චදන් කි. ඒකල ඉන්න මගක් බැඳලා මේක සෑන්සයි මේක නේ අට්ටාලක් ගහුවා. කිසිම සතෙකුට අලි නෙමෙයි අලි 1000ක් ආවත් බය වෙන්න දෙයක් නෑ. අලියෙකුට හොඬේවත් දාන්න බැරි තරම් උස. අලිත් ඉන්නවා මේ කැලේ. අලි නෑනේ. අදියෙක් සෙට් නෝ රෙකෝඩ් කරනවා ඉන්න ඉන්නේ පනියා. දමලා. අපි පල්ලා ගිහලා හම්බ. තියම පල්ලා හදාවා. ඉතින් මේ ගලට එහා පැත්තේ පොඩි ලෙනකුත් තියෙනවා. පොඩි කට පොඩි බන් නෑ නේද? මේ වතුර බෝතලේ ගන්න කොට. මට බහින්න බෑ. තියම බහින්නකම් කියනවා මම පොඩ්ඩක්. මේ පුළුවන් නම් අපි මේ වීඩියෝ එක හොඳයි නම් මට ලයික් එකක් දීලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා මේ මට කමෙන්ට් එකක් දාලා මට මේ පොඩි සබ් එකක් දෙන්න. ඉතින් ගල්පිලි පාදල හැටි හිටවයි මේ දින්නේ. මේ සත්තු läගලා සත්තු läගලා ඌරෝ එහෙම අපි එදී තියදී පැන්නනේ. ඔව් මේ බලන්නකෝ අඩිවලට අදින්න මේක ලස්සරේ මේව ගැටලි ඉන්නයි සත්තු. මේ කුල්ත අපි ඉති ලොකු ගල් බවතේ මේ ඉත්තෑගුල කොයි ඉත්තේ ගොඩක් මන් දැක්කලා දැන් ගිහින් ඉත්ත කොතේ ලොකු කොහෙද ඉත්තේ ගොඩක්
එන්න තලගොයෙක් ඉන්නවා. තලකොයි එන්න තලගොයෙක් ඉන්නවා. තලකොය ආමර ගියාද ඈ උඩ පැත්තට ගියා අතන ගලේ ඉඳලා. අර ඇතුළේ ගලේ අර ගල් මේකේ ඇස්සට රින්ගන්න ඇති. මේ ලක් අර කුහරේ ඇස්සට රින්ගන්න තලගොයා. ලොකු තලගොයෙක් අපච්චි. මේ තලගොයි ලැබෙත් මේ බලන්න තලගොයි ඉත්තයෝ ලබිනත. මේ අපේ කස්සිය හිටිය ගල් පළවෙනි භාග බලන්න මේක විශාලත් මේ බලන්න ඇතුළේ සත්තු ගිහිල්ලා මේ ගෙවිලා තියෙන්නේ මේ ඔබ කොච්චර අතනිය හොඳ ඒ ගුහාව ඇතුළේ. පේන්නේ කළුම කළුයි කළුව තියෙන්නේ. දැන් තලගොයා රින්ගවුව ඒ මේ උඩට. බලන්න මේ ගල් පරවත විශාලත් අපි යන්දා ටිකක් පල්ලෙහාට ඉතින් යාළුවනේ අපිට තව ගල් පිටක් හම්බුණා හිතන්නට වැඩි දුරක් නෑ තව ටිකක් ඉද්දී අපිට තව ගල් පිටක් හම්බුණා ඉතින් බලමු මේ ගල් පිට ගල් පිළ වගේමයි ඒකත් මේ ගල් පිළ ලොකු ගල් පිළ. කැලේ කැලින් නැහිලා ඉස්සර ඉතින් මේ වගේ මිනිස්සු ඉන්නවා කියන දවස්වල මේ හිටියල්නේ එයා හැම වගේ උඩ ඉඳන් මේ පැලවලසම ගහන්නේ නේද වගා කියන්නේ බේන් බලාගෙන තියෙනවා ගල් පිළවල් උඩ ඉඳන් තමයි. අලි එනකොට ගල් උඩට අලිට බෑනේ නගින්න. මෙතනත් මීමැස්සු ඉන්නවා මේකෙන් සබ්බි මේකුත් තියෙන ඇති. අම්මා ගල් එක ළඟ යන්නේ ගල් ගුහාවේ නැති වලින් එව් මැටි වලින් කූඩුවක්. කොයි ආන්න යන්කෝ එන්නකො පෙන්නන්න. අප්පච්චි යන්න බයයිනේ. සත්තු ඇති. බලන්න මේ කොටු කොටු ගල් මේ මේකේ කීයක් තියෙනවද කියලා වවුලෝ. රැට වවුල ලගින්නේ මේ ඕ බල්ඩේ ඇතුලේ. ඉතින් අපි ඒක ඇතුළට යන්නේ ලොකු ගුහාව අපුතේ සත්තු. මේන්න බලන්න දඟුලේ කුඩුද මොනද මේ. වැහිලි හිලි කූඩුවක්. ඔව් ඉස්සර ගණන් නේද. මේ බලන්න මේ ගල්ලනාසේ තිබ්බ එක තියන්න. ගල්ලනැස්සේ වැහිලි හිලි කූඩුවක්. මැටි ගුලි බෝල ගෙනෙල්ලා තියලා වෙහෙලි නේ? නෑ නැද්ද? මේ පැත්තින් ආව පෙන්නන්න. එහෙම කුඩු කොටුවක් තියෙනවද? නෑ. කොයි වවුද මාත් දැක් වවුලා නේද? වවුල අරක ඇතුළට ගියා ගොඩක් ඈතට යන්න තියෙනවා අර තමයි. ඇතුළට ගොඩක් කුහරේ තියෙනවා. මේන්න මෙහෙ බලන්න. අප්පා යම්මු අරක ඇතුළේ බලන්න. එන්න පුතේ කැමරා පැත්තට යන්න බලන්න. සාමාන්‍ය අර මුරුග සංගයයවම ඉන්ට උනත් පුළුවන් පැතුලක් දාන්න නිදාගන්න. ඕ නේද අප්පච්චි. බලන්න මේක ඉස්සරහට ෆ්ලෑෂ් ලයිට් එක ඉච්චක දුරට වදින්නේවත් නෑ මේ ඒ තරම් ගැඹුරු. ඒ තරම් ගැඹුරුයි මේක ඒ කාලයක මේ තපස් සෙට් එක කට්ටියම ඉන්න හිටියක් වෙන්නේ මේ වැහිලි හිලි කූඩුව මැටි බෝල ගෙනෙල්ලා අපච්චි වැහිලි හිලි කූඩුවට කතාවකුත් කියනවා නේද? ඔය වැහිලි හිලි කූඩුවල මේ මොන හරි තියෙනවා කියලා. ඔව් ඉස්සර මේ රටේ පිට රටවලට එකතු කරනවා. එකතු කරානේ. ඔය තානම් හැබැයි කලන්ට. කඩන්ට තහනම්. බලන්ට ඒක හදලා තියෙන හැටි නේද? මේ ඕකෙත් අපච්චි අර මේ වඩු කූඩුව වගේ කාමර දන්නේ තියෙන්නේ. බලන්න මේක ගල කෙලිම මෙහෙම තියෙන්නේ මේ ගල් පිළ බලන්න මෙහෙම ගොඩාක් ඈතට තියෙනවා. කාමර දෙකක විතර පරතරයක් තියෙනවා. මේකෙදි මේ ගල් ටික අයිකොල ඔක්කොම පැතිරි තමලා ඉන්න පුළුවන් නියමයි. ඔව්. තව මේ හත් තියෙනවා සමහර වෙලාවට අපච්චි යුද්ධ කාලේ ඉස්සර ඉස්සර මේ මේ වගේ තමයි රහතන් වහන්සේලා එහෙම මේ භාවනා කරලා තියෙනවා මේ වගේ. මේ අපච්චි අලියට නම් එන්න බෑනේ මේ කියන්න නේද? අනියරෙන්ට බය වෙන්න කිසිම දෙයක් නැහැ මේ කියන්නේ. ඕ. හිතක ඉන්න පුළුවන් තනුමස්සයට මේ තරම් මේ විශාල
තියලා මේකේ ඉත්තයකුත් තියෙනවා මේ පේන දේ. ඉත්තයකුත් තියෙනවා. ඉත්තයකුත් තියෙනවා. හැම සතෙක්ම ඉඳලා තියෙනවා. ඌරෝ ඉඳලා තියෙනවා, ඉත්තයෝ ඉඳලා තියෙනවා, කොටිත් මෙතන ඉඳලා කොටිත් ඉඳලා තියෙනවා. එතකොට වැහිලිහිනියෝ මේ මෙතන සමුද්‍රය හිටියාගෙන ලොකු තියෙන සතෙක් ඉඳලා තියෙනවා. ගෝනෙක් වෙන සමහර විට. ඕන්නුන්ට මේ උඩ තියෙන සම්පූර්ණයෙන්ම ගල් මේ අඩි 100ක් විතර උඩ තියෙනවා මේ උඩ ගල. තියෙනවා. වවුලෝ අර කළුවර පැත්තට ගියා. ඇතුලේ අර කළුවර පැත්තට වවුලෝ දැන් ඉඳලා අපි එද්දින් ගියා ඇතුලට. ඒක ගොඩාක් ඒත් ඇතුළට ඇති. පොඩි පොඩි ගල් කැට වලින් වහලාද කොහෙද නේද අප්පච්චි ඒ තියෙන්නේ. පැත්ත වහලා තියෙනවා. වහලා තියෙන්නේ. බාන්න මේ මෙතන තියෙන මේ ස්වභාවිකව ඔටව හැදුන එකක්වත්ද? ස්වභාවික හැදුනා. ස්වභාවික හැදුනා. මේ මෙතන තියෙන මේ ගල බාන්න අරක ගල් කණු කැල්ලක් වගේ තියෙන්නේ නේද? ඔව්. මේක හරියට මාතරස් කොටට කණුවක් වගේ තියෙන්නේ. ඉතින් මේ උත්න උඩ තියෙන ගලත් සමසිතු කස්සයක් වගේ. අර පැත්තට දැන් පවුලකට ජීවත් වෙන්න ඕනේ මේක ඇතුලේ. ඔව්. ගේ උඩ ඇත්තටම නේද ගෙවල් ළඟක වගේ තිබ්බා නම්. ඉබ්බලා මේකේ මේ බූරු අතක් දාගෙන ඉන්න දීපුවා ආයෙ. මේ බාන්නේ ගල් බව තුස. අර ඉස්සෙල්ලා බඳපු ගල් බව දෙකටම වඩා මේ ගල් පව තුස. සාය විශාලයි. ඕන් දුරට පේන හැටි ගල්ලන. අන්න දුරට තියෙනවා. මේන් දුරට පේන හැටි. මේ මැස්සුන්ගේ සද්දේ මීයකුත් ඇති. අපි යා මේ තියෙන අනිත් පැත්තේ මේ ගල් පොත්ති ගිහින් දියා මේක බලන්න ලස්සනට ගානකට බැඳලා තියෙන හැටි. ඉතින් අපි මේ කිතු කොටස ඊළඟ වීඩියෝ එකකින් බලමු.